සුබ දවසක් වේවා. අපි කලින් වීඩියෝ දෙකකදී සාකච්ඡා කරා හෘද රෝගයක් කියන්නේ මොකක්ද? ඒ වගේම හෘද රෝගයක් කලින් හඳුනාගන්නේ කෙසේද සහ හෘද රෝගයක් හැදුණු අවස්ථාවේදී හඳුනාගන්නේ කොහොමද කියලා. අපි අද බලමු හෘද රෝගයක් හැදුණායින් පස්සේ හෝ හෘද රෝගයක් කලින් හඳුනාගත්තොත් කරන්න තියෙන පරීක්ෂණ මොනවද? ඒ වගේම හෘද රෝගයක් වළක්වා ගන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. ඔබට හෘද රෝගයක් ඇතිවීමේ මූලික රෝග ලක්ෂණ ඇති වුණාම මම කලින් විස්තර කරා වගේ ඔබ වෛද්‍යවරයෙක් හමු වෙන්න ඕන. ඉතින් වෛද්‍යවරයා ඔබට මූලිකවම ඔබගේ ECG පටියක් අරගෙන බොහොම සරල පරීක්ෂණයක් අරගෙන බලනවා. සමහරවිට ECG වල අපිට දකින්න පුළුවන් සැරින් සැරේ ඔබගේ හෘදය වස්තුවේ රුධිරය අඩුවෙන් ලැබෙන අවස්ථාවලදී සිදුවන වෙනස්කම්. ඒ වගේ වෙනස්කම් වෛද්‍යවරයෙක් දුටුවොත් ඔහු ඊළඟට යෝජනා කරනවා අපිට එක්සර්සයිස් ECG. ඒ කියන්නේ අර දුවන පටියක ඔබ දුවන ගමන් ඔබගේ ECG සහ රුධිර පීඩනය මැන බලන පරීක්ෂණය. ඒ පරීක්ෂණයේදී ඔබට සමහර වෙලාවට යම් මට්ටමකදී ඒක කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී අපිට අනුමාන කරන්න පුළුවන් හෘදය වස්තුවේ යම්කිසි රුධිර වාහිනී වල අවහිරතාවයක් ඇති බව. එතකොට ඒ අවස්ථාවේදී අපි ECG පටි ලබා ගන්න වේගෙන් අපිට යම්කිසි රෝග විනිශ්චයකට එන්න පුළුවන්. එතනින් එහාට ගියහම සමහර අවස්ථාවලදී වෛද්‍යවරු ඊළඟට පරීක්ෂණයක් කරනවා. ඒකට අපි කියනවා ඇන්ජියෝග්‍රෑම් කියලා. ගොඩක් අය අහලා තියෙනවා ඇන්ජියෝග්‍රෑම්. නමුත් මේ මොකක්ද කියන එක ගැන අවබෝධයක් නැහැ. ඇන්ජියෝග්‍රෑම් කියන්නේ අපගේ අතේ ඉහළ බාහුවේ රුධිර වාහිනියක් තුලින් යවන කැතීටරයක්. ඒ කියන්නේ කුඩා ටියුබ් එකක් මගින් හෘදය වෙත ගිහිල්ලා හෘදයේ ඒ කිරීටක ධමනි වලට යම්කිසි එක්ස්රේ වලදී දැක ගන්න පුළුවන් වෙන ආකාරයේ යම්කිසි ද්‍රාවණයක් ඇතුල් කරනවා. ඒ ද්‍රාවණය නිසා අපිට අර හෘදයේ වාහිනී වල සියුම් තැන් කුඩා උණු තැන් දැක ගන්න පුළුවන් පැහැදිලිව. ඒක ඉතාමත් හොඳ පරීක්ෂණයක් අපිට හෘදයේ කිරීටක ධමනි වල අවහිරතාවයක් තියෙද කියලා දැක ගන්න. එවැනි අවහිරතාවයක් දැක්කම බොහෝ විට වෛද්‍යවරු ඒක ඉතා කුඩා අවහිරතාවයක් නම් ඒ අවස්ථාවේදී වෛද්‍යවරු නිගමනය කරනවා අපිට බොන ඖෂධ වලින් තවදුරටත් මේක පාලනය කර ගැනීමට. නමුත් ඒ අවහිරතාවයේ ඊට වඩා වැඩි නම් ඒ අවස්ථාවේදී වෛද්‍යවරු එම අවස්ථාවේදීම සමහර වෙලාවට ඒ ස්ථානයට අර යවන කුඩා නලය මගින් බැලුමක් යවලා ඒකේ ස්ථානයේ පිම්බීමට සලස්වන. එතකොට අර කුඩා ස්ථානය යම් ආකාරයකට විශාලණය වෙනවා. ඒ නිසා සාමාන්‍ය රුධිර ගලණයක් දකින්න පුළුවන්. නමුත් ඊට අමතරව සමහර අවස්ථාවලදී ස්ථානයට ඔබ අහලා ඇති ස්ටෙන්ට් කියලා කුඩා කම්බි දඟරය. ඒ දඟරය ගිහිල්ලා එතන ස්ථානයේ රඳවනවා. රඳවුවම කම්බි දඟරය ප්‍රමාණයෙන් විශාල වෙලා මේ ස්ථානයේ තියෙන අර්බුදය එහෙම නැත්නම් ඒ නාල කුඩා වෙන්න තිච්ච හේතුව නැති වෙලා යනවා. ඒ ආකාරයට කරාම රුධිර ගමනේ සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. ඒක ලොකු ඔපරේෂන් එකක් එහෙම නැත්නම් ශල්‍ය කර්මයක් නොවේ. ඒ නිසා බොහෝ විට හෘදය සාමාන්‍ය තත්ත්වයටපත් වෙලා ඔබට තමන්ගේ වැඩ කටයුතු සාමාන්‍ය විදිහට කරගෙන යන්න පුළුවන්. නමුත් ඒ අවහිරතාවය ඉතාමත්ම වැඩි නම් වෛද්‍යවරු ඊළඟට තීරණය කරනවා බයිපාස් සැත්කම. බයිපාස් සැත්කමක් කියන්නේ විශාල සැත්කමක්. ඒ සැත්කමේදී අපි ඒ අවහිර වෙච්ච කිරීටක ධමනි ඉවත් කරනවා. කිරීටක ධමනි ඉවත් කරලා ඒ වෙනුවෙන් අපි යම්කිසි කකුලෙන් ගන්න ශිරාවක් බද්ධ කරනවා. ඒකට තමයි බයිපාස් සැත්කම කියන්නේ. ඒ බයිපාස් සැත්කම කරාම සාමාන්‍ය පරිදි නැවතත් රුධිර ගලණය හෘද පේශි වලට සිදු වෙන නිසා ඒක සාමාන්‍ය තත්වයට නැවතපත් වෙනවා. හෘද රෝගයක් ඇති වෙච්ච අවස්ථාවක අපි ඉක්මනින් රෝගියා රැගෙන යන්න කියන්නේ සමහර රෝහල් වල තියෙන පහසුකම් අනුව සමහර රෝහල් වලින් අපිට කරගන්න පුළුවන්. අපි හිතමු මම ඔබට කලින් වීඩියෝ එකකදී කිව්වා රුධිර කැටියක් හැදෙන්න පුළුවන් කියලා. ඒ රුධිර කැටියක් ඇතිලා අවහිර වෙලා තියෙනම් අපි රුධිර කැටිය දිය වෙන්න ඖෂධ ලබා දෙනවා. ඒ වගේම යම්කිසි අර මම කිව්ව විදිහටම නලයක් කුඩා ටියුබ් එකක් යොදාගෙන අපිට ඒ රුධිර කැටි ඉවත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ හින්දා අපිට යම්කිසි කෙනෙකුට ඒ වගේ heart attack එකක් ඇති වුණ අවස්ථාවකදී අපි කළ යුතු ඉක්මනින්ම රෝහලකට ගෙනහිල්ලා වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම. දැන් මම ඔබට කියන්නම් එහෙනම් අපි හෘද රෝගයක් වළක්ව ගන්න මොනවද කරන්න කියලා.
අද වයසින් අඩු පුද්ගලයන්ටත් හෘද රෝග ඇති වෙනවා. එයින්ද ඔබ තරුණයි කියලා බලන්න එපා. ඔබටත් හෘද රෝගයක් ඇතිවීමේ අවදානම තියෙනවා. මොකද අපේ මුතුන් මිත්තෝ 3 වේලටම බත් කෑව කියලා අපි අහලා තියෙනවා. නමුත් ඔවුන් දවසෙම ඇඟ වෙහෙසලා මහන්සි වුණා. අපි අද කාලේ වර්තමාන සමාජයේ අපි 3 වේලටම බත් කෑවා. නමුත් අපි ඒ වගේ මහන්සි වෙන්නේ නැහැ. එතකොට අපි කරන රැකියාවල් අනුව අපි ගොඩාක් වෙලාට කය වෙහෙසන රැකියාවල් කරන්නේ නැහැ. ඒ වගේ පුද්ගලයෝ බොහොම පරිස්සම් විය යුතුයි. අපි ගන්න ආහාර විශේෂයෙන් කාබෝහයිඩ්‍රේට් අධික ආහාර අපි කියනවා නම් උදාහරණයක් විදිහට අපි බත් කනවා නම් ගොඩක්. ඒ වගේම පිටි සහිත ආහාර, පැණි රස, ඒ වගේ දේවල් ගොඩාක් ආහාරයට ගැනීම නුසුදුසුයි. ඒ වගේම තෙල් අධික ආහාර ගැනීම තුලින් කොලෙස්ටරෝල් මට්ටම වැඩි වෙලා අපේ කිරීටක ධමනි අවහිර වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අපි අපේ ජීවිත රටාව වෙනස් කරගත යුතුයි. අපි සාමාන්‍යයෙන් අපි ඇවිදීම හෝ දවසකට සුදුසු ව්‍යායාම කිරීම මගින් අපේ කායික සුවය තබා ගන්න පුළුවන්. මොකද අපි ගන්න ආහාර වැය කළ යුතුයි. වැය කරන්නේ නැති සියලු කොටස් ශරීරයේ එකතු වෙනවා. එහෙනම් අපිට අවශ්‍ය ප්‍රමාණයට ආහාර ගන්න, අනවශ්‍ය විදියට ආහාර ගන්න එපා. ඒ වගේම හැමදාම අපිට පුළුවන් මට්ටමින් ශරීරයට අවශ්‍ය එක්සර්සයිස් එහෙම නැත්නම් ව්‍යායාම අපි ලබා දිය යුතුයි. ඒ මගින් අපි අර අනවශ්‍ය ආහාර වැඩිපුර ගනිපු ආහාරවල තියෙන ශක්තිය දහනය කරගන්න පුළුවන්. ඒ වගේම මත්පැන් පානය බොහෝ පුද්ගලයන් සමහරට දිනපතා පුරුද්දක් විදිහට මත්පැන් පානය කරනවා. ඒ මත්පැන් පානය කිරීම එහෙම නැත්නම් අපි දුම් බොන, දුම් බීම වගේ ශරීරයට විස පුරුදු වලින් අපි ඈත් වෙන්න ඕන. ඒ විස නිසා අපි දුම් බොනවා නම් ඒවැ තියෙන රසායනික ද්‍රව්‍ය නිසා මේ කිරීටක ධමනි වල ඇතුළත බිත්තිය හානි වෙන්න පුළුවන්. කිරීටක ධමනි නෙවෙයි ඕනෑම ධමනියක ඇතුළක තියෙන පටලය හානි වෙන්න පුළුවන්. ඒ හානි වීම තුළ අර කොලෙස්ටරෝල් ගිහිල්ලා ඒවැ තැම්පත් වීමේ වැඩි හැකියාවක් තියෙනවා. ඒ හින්දා අපි ඕනෑම දෙයක අපි ආහාර රටාවේ හැම දෙයකම අපේ ජීවිතේ අපි යම් සමබරතාවයක් පවත්වා ගත යුතුයි. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා විස කියන්නේ ඕනම දෙයක් ඕනට වඩා කිරීම කියලා. එහෙනම් මේක අහලා ඔබ දැන් එකපාරට සියලු ආහාර නවත්තන්න එපා. ආහාර ශරීරයට අවශ්‍යයි. අපි ඒ අන්තගාමී වුණොතින් අපේ ජීවිතයට ඒක බලපෑමක් වෙන්න පුළුවන්. ඒතර හැමදේම සමබරව සිදු කරන්න. ව්‍යායාම වල යෙදෙන්න, ආහාර අඩුවෙන් ගන්න, සමබර ආහාර වේලක් ගන්න, සතුටෙන් ජීවත් වෙන්න. ඔබ ගොඩාක් ආතතියෙන් ජීවත් වෙන කෙනෙක් රැකියාවේ ආතතිය, gedara තියෙන ගැටලු තියෙනවා නම් ඒ වගේ දේවල් වලදී අපේ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් වීම තුළ අපි ආහාර විදියට නොගත්තත්, තෙල් සහිත ආහාර නොගත්තත් අපේ ශරීරය තුළ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වෙන්න පුළුවන්. එහෙනම් අපි මේ ආතතියකින් තොරව නිදහසේ සතුටින් සමබර ජීවිතයක් ගත කිරීම තුළින් අපිට හෘද රෝග වළක්වා ගන්න පුළුවන්. ඉතින් මම හිතන ඔබට මේකත් මේ වීඩියෝවත් මීට කලින් කරන ලද වීඩියෝ දෙකක් තුලින් හෘද රෝග පිළිබඳ හොඳ වැටහීමක් ලැබෙන්න ඇති. අද ඉඳලා අපි එහෙනම් අපේ ජීවන රටාව වෙනස් කරගෙන සතුටින් ජීවත් වෙමු, හෘද රෝග වළක්වා ගනිමු. ඔබ දන්න ඔබේ ඥාතීන් හිත මිත්‍රයන්ටත් මේ ගැන කියන්න. ඒගොල්ලොත් මේකෙන් වළක්ව ගමු. අපි කවුරුත් සතුටින් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදාගමු.